සොයා මීට් රස නැහැ කියලා හිතනවා නම් මෙහෙම හදලා බලන්න. මේක තනිකරම චිකන් කරි එකක් කනවා වගේ. මේ තමයි මම try කරලා තියෙන රසම සොයා මීට් එක. මුලින්ම තඹගත සොයා මීට් වලට මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු එකතු කරලා කලවම් කරලා තියාගන්න. දැන් පොල් ටිකක් අරගෙන මේ විදිහට පොඩ්ඩක් බැදෙන්න දෙන්න, කළු කරගන්න එපා. ඒක බැදීගෙන ඉදි කරපිංච, අමු මිරිස්, සුදු ලුණු එකතු කරලා කලවම් කරගෙන හොඳට බැද ගන්න ඔක්කොම. දැන් මේ ටික වං ගෙඩියකට දාලා කොටා ගන්න ඕනේ. මේ විදිහට එනකන්. මේක මාරු සුවඳයි. මේකෙන් තමයි සොයා මීට් එක රස වෙන්නේ. දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ලුණුයි, සුදු ලුණුයි, මිරිස් කුඩුයි දාලා හොඳට කලවම් කරගන්න. මේ එකතු කරන්නේ සොයා මීට් එක ඇතුලේ තියෙන කුඩු පැකට් එක. ඊට පස්සේ කළු කුඩු ටිකකුයි, ගම්මිරිස් කුඩු ටිකකුයි එකතු කරගෙන මේක කලවම් කරගන්න. දැන් තක්කලි කෑල්ලකුත් දාලා, වතුර ටිකකුත් දාලා මේක ටිකක් කලවම් කරගෙන අපේ සොයා මීට් ටික මේකට එකතු කරගන්න. දැන් ඒකට සීනි ටිකක් දාලා කලවම් කරගෙන පොල් කිරි එකතු කරගන්න. පොල් කිරි ටික දාලා චුට්ටක් හිඳෙද්දි මේකට අර කලින් කොටාගත්ත ටික එකතු කරගන්න. ඒකෙන් තමයි සොයා මීට් කරි එක රහට එන්නේ. මේ ටික එකතු කරගෙන හොඳට හිඳෙන්න දෙන්න. මේක තනිකරම චිකන් කරි එකක් කනවා වගේ සොයා මීට් රහ නැහැ කියලා හිතනවා නම් මෙහෙම හදලා බලන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා මේ වගේ වීඩියෝස් බලන්න මාව ෆලෝ කරලා තියාගන්න.